මේවා තමයි බයෝවිටා ටීන්ස් ගද්දි අපේ අම්මගෙන් ලැබුණු කමෙන්ට්ස්. ඔය කැප්සියුල් ඇතුලේ මොනව තියෙනවද දන්නේ නැහැ. මෙන්න දෙවෙනි කමෙන්ට් එක. ඕවයින් සමේ පැහැයෙනවද? ක්‍රීම් නේද ගන්න ඕනේ? තුන්වෙනි කමෙන්ට් එක. කෝ දැන් ඕවා බිව මාසයක් කිට්ටු වෙන්න. කෝ තාම සමේ මොකුත් වෙනසක් වෙලා නැහනේ. හතරවෙනි කමෙන්ට් එක. ළමය ඕවා බොන්න එපා. මූණේ කුරුලෑ වගේ දාවි. බයෝවිටා ටීන්ස් බීලා මාස 2කට විතර පස්සේ අපේ අම්මි දුවේ බයෝවිටා ටීන්ස් එක ඉවරයි නේද? මතක් කළා තාත්තට කියන එනකොට එකක් ගේන්න කියලා. දුව මේ ඔය ගමන්ම ටීන්ස් කැප්සියුල් එකකුත් ගන්න. සුදු මතක් කළා නංගිටත් කියන ටීන්ස් කැප්සියුල් එකක් ගන්න කියලා. එයා කවුද දුන්නා කියලා සුදු වෙන ක්‍රීම් එකක් ගන්නවා. අම්ම කෙනෙක් වුණාම එහෙම බය වෙන්න ඕනි තමයි. ලූඩතෑන් වගේ සම සුදු කරන බ්ලීචින් වලට අඩංගු වෙන්න පුළුවන්. නමුත් බයෝවිටා ටීන්ස් වල අඩංගු වෙන්නේ ටීන් වයසේ මල් පෙත්තක් වගේ සිනිඳු සම පැහැපත් කරන අපි දන්න පෝෂණ කොටස්. වැල්මි, කැරට්, බෙහෙත් නෙල්ලි, කෝමාරිකා, ඉරිඟු බීජ, ඒ වගේම ඊවිනිං ප්‍රිම්රෝස්, බයෝවිටා ටීන්ස් කියන්නේ සැලොන් එකක් නේ.